ඇඟිලි කරුවස්සෙන් මඩ ඉලිප්පෙන්න පුළුවන් මට්ටමට මහ පොළොවේ පය ගහන්න පුළුවන් නේ දැන් දරා ගන්න පුළුවන් හිතන්න අපි හෙට ගෙදර ගියාට පස්සේ අපිට පොඩි කලන්තයක් එනවා මම මේ දේශනා කරන්නේ පින්නතුනි මේ මස් ගොඩට වෙන දේ මම මේ දේශනා කරන්නේ අපිට වෙන දේ පොඩි කලන්තයක් හැදුනට පස්සේ අපි වෛද්‍යවරු ගාවට ගියපුවාම වෛද්‍යවරු කියනවා අපිට දියවැඩියා රෝගය හැදිලා තියෙන්නේ. මේක බුන්නතුනි මට වෙන්න බං ඔයත්තන්ට වෙන්න පුළුවන්. ඊට පස්සේ දියවැඩියා රෝගීන්ට වෛද්‍යවරු දෙන ප්‍රමුඛතම අවවාදයක් තමයි කකුලේ තුවාල හදාගන්න එපා කියලා. මේ අපි මස් ගොඩ නඩත්තු කරාට පින්නතුනි අපිට අපි නැති වෙන හැටි අද මහ පොළොවේ පය ගහලා ආවට පස්සේ ඔය තුවාලේ එතුවට පස්සේ අපිට පුළුවන් දායි මේකේ පය ගහන්න ඔන්න පින්නතුනි මූලියර පටන් ගන්නවා මරණානුස්සතිය අපිට අපි නැති වෙන්න පටන් ගන්නවා එතකොට පුළුවන් ද මගේ කියලා නඩත්තු කරපු කුඹුර මගේ කියලා නඩත්තු කරපු වෙල මගේ කියලා නඩත්තු කරපු වත්ත මගේ ගෙදර වත් මට ඕන විදියට ඇවිදින්න බැරුව යනවා දැන් කල්පනා කරන්න ඕනේ මෙහෙම වෙන අපිනේ දියවැඩියා රෝගීන්ගේ ස්වභාවය තමයි එහෙම තුවාලයක් ආපුවාම පින්නතුනේ ඒවාර සුද්ධ කර බෙහෙත් දානවා මිසක් කල් ආය හොඳ වෙන්නේ ඒව නෙමෙයි. කකුල් කපන කම්ම මොකද වෙන්නේ? මට අර රාගම් වෛද්‍යවරයෙක් කියනවා අවුරුදු 35ක 40ක විතර කෙනෙක් දියවැඩියාව හැදිලා කකුල කපතට ගත්තට පස්සේ ඩස්බින් එකට දාන්න ඩොක්ටර් කියනවා මේ කකුල කපලා අතට ගත්තාම තේරෙනවලු මේ මොකක්ද මේ ජීවිතේ මේ කෑලි කපයින් කරන්න වෙන එකට නෙමෙයි ඔට්ටු වෙන්නේ මේ 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන වෙච්ච මේ ඇස් දෙක පිනවන්නනේ ඔට්ටු වෙන්නේ මේ කන් දෙක පිනවන්නනේ ඔට්ටු වෙන්නේ වෙන මොකේද මේ මස් ගොඩක් නඩත්තු කරන්න අපි වෙන මහන්සිය. එනිසා අපිට අපිවත් නැති වෙන ලෝකයේ තුල මිනිස් වෙලා ඉපදුනාම පුරුදු වෙන්න. ඔය වෛරක්කාරකමවත් නැති කරලා මැරෙන්න.